ආයුබෝවන් අද අපි කතා කරමුද ජපානයේ දකින්න ලැබෙන එදිනදා ජීවිතයට සම්බන්ධ හරිම විශේෂ ටිකක් පුදුම හිතෙන නවෝත්පාදන කීපයක් ගැන. ඔව් එතරම් ජපානයේ කිව්වම මතක් වෙන්නේ අන්න ඒ වගේ දේවල් තමයි. ජපානයේ දුම්රිය ස්ථානවල අර විශේෂ වැඩ කරන කුටි තිනෝ කියනවා. ඔව් මම හිතන්නේ මං දැකලා තියෙනවා ඒ වගේ ඒවා ගැන. පොඩි පෙට්ටි වගේ නේද? ඔව් හරියටම මේ මූලාශ්‍රයේ කියන විදිහට දුම්රිය එනකම් ඉන්න ගමන් වැඩක් කරගන්න ඕන නම් මේක නියමයිලු. එක්කෙනෙකුට ඉඩ තියෙන පිරිසිදු නිශ්ශබ්ද වායු සමනය කරපු පොඩි කාර්යාලයක් වගේ. ලොකු මොනිටරයක් කැමරාවක් එහෙමත් තියෙනවලු. හදිසි බොත්තමකුත් එක්කම. හරිම පහසුවක් නේද කාර්යබහුල අයට? ඒක ඇත්ත. මෙතන විශේෂ දේ තමයි අර ජනාකීර්ණ පොදු තැනක වුණත්, ඒ කියන්නේ දුම්රිය පොලක් වගේ තැනක පුජ්‍යලිකත්වයයි කාර්යක්ෂමතාවයේ දෙකම එකට දෙන විදිහ. ඔව් ඒක නම් ඇත්ත. ඒ කියන්නේ පොඩි ඉඩක් වුණත් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න යාලා දන්නවා. කාලයයි ඉඩකඩයි කළමනාකරන හැටි ගැනත් මේකෙන් කියවෙනවා. හරි. ඊළඟට අර කෑම පෙට්ටි. මේක නම් හරිව රසවත්. සමහර ජපන් දිවාහාර පෙට්ටි. ඒ කියන්නේ බෙන්තෝ. බෙන්තෝ ඕ. ඒවයි තියෙනවලු නූලක් වගේ දෙයක්. ඒක ඇද්දහම පෙට්ටි ඇතුලේ තියෙන කෑම එක ඉබේම රත් වෙනවලු. මාරයිනේ. ඒ කොහොමද වෙන්නේ? මූලාශ්‍රය කියන්නේ ඒකට හේතුව අර පෙට්ටියේ තියෙන කැල්සියම් ඔක්සයිඩ්ලු. ඒක වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා තාපය පිට කරනවා. ඉතින් කෑම එක රත් වෙනවා. ඒ කියන්නේ සරල රසායන විද්‍යාවක්. තාපදායක ප්‍රතික්‍රියාවක්. ඔව්. ඒක හරිම දක්ෂයි නේද? එදිනදා පාවිච්චියට ඒ වගේ සරල විද්‍යාත්මක මූලධර්මයක් යොදා ගන්න එක ගමනක් බිමනක් යන කෙනෙකුට ලොකු පහසුවක්. ඇත්තටම. මේකින් තේනවා පාරිභෝගිකයාගේ පහසුව ගැන කොච්චර හිතනවද කියන එක. අර පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරනවා. ඊළඟ එකත් ඒ වගේම පුදුම හිතන දෙයක්. රොබෝ අයිස්ක්‍රීම් වෙලෙන්දා. රොබෝ කෙනෙක් අයිස්ක්‍රීම් දෙන. ඔව්. සමහර ජපානයේ අයිස්ක්‍රීම් කඩවල් වල මිනිස්සෙක් වෙනුවට රොබෝ කෙනෙක් ඉන්නවලු. හරියටම කිව්වොත් රොබෝ ගවයෙක් වගේ එකක්. ඒක හරිම නිවැරදිව අර කෝන් එකට අයිස්ක්‍රීම් බෙදනවා කියලායි කියන්නේ. ඒක ඉතින් අර ලොකු චිත්‍රයේ කොටසක් වෙන්න ඇති. ජපානයේ සේවා කර්මාන්තයට රොබෝ තාක්ෂණය නේක. නේද? සමහර විට නිර්වදත්තතාවය එහෙමත් නැත්නම් අර කස්ටමර් ඇට්‍රැක්ෂන් එක ආකර්ෂණය වැඩි කරන්න එහෙමත් නැත්නම් අර ශ්‍රමහිංගයට උත්තරයක් වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. ගුවන් ගමන් ගැන තියෙන විශේෂ දෙයක්. ජපාන් ගුවන් යානාවල ජනේල. මොකද ඒකේ තියෙන විශේෂය? ජනේලේ යට තියෙනවලු බොත්තමක්. ඒක එබුවම අර වීදුරුව හිමින් අඳුරු වෙනවලු. හිරුවෙලිය එනක අඩු කරනවා. අර ස්මාර්ට් ක්ලාස් වගේ? ඔව් වගේ. ඒකම එළිය සම්පූර්ණයෙන්ම બ્લોක් වෙන්නේත් නෑලු. යම්තාක් දුරට එළියේ දර්ශනේ බලන්නත් පුළුවන්ලු. ඒකට බොහෝ විට අර ඉලෙක්ට්‍රොක්‍රොමික් වීදුරු කින තාක්ෂණය වෙන්නේ නැති පාවිච්චි කරන්නේ. විදුලිය දුන්නම අඳුරු